අයිබෝවන් අපේ දෑබර පාටකිනි ඔබ දන්නවා පසුගිය වැඩසටහනින් මම ඔබට පැහැදිලි කිරීමක් කරා අපගේ මේ සුවිශේෂී කතා පෙට්ටිය කොහෙන්ද නිර්මාණය වුණේ කියන එක ඔබට හෙළි කරනවා. මම ඔහුගෙන් අහපු ප්‍රශ්නෙට ඔහු කිව්වා මෙවර වැඩසටහනේදී ඔහු උත්තර දෙනවා. ඒ නිසාම තමයි මම සූදානම් වෙන්නේ අද ඒ අපේ සුවිශේෂී පුද්ගලයා වන අශෝක රණසිංහ මහතා සමග සම්බන්ධ වෙලා ඒ මගේ ප්‍රශ්න ටික ඕගෙන් අහගන්න. අපි එහෙමනම් මුලින්ම ඔය පිළිගමු. ආයිබෝවන් අශෝක රණසිංහ මහත්මයා. ආයිබෝවන් අශෝක මහත්මයා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමා දැන් කිව්වා ගියවර වැඩසටහනේදී කොරෝනාට වඩා භයානක වෛරසයක් මේ රටේ පැතිරෙනවා කියලා. මේ ලෝකෙම පැතිරෙනවා කියලා. දැන් මේක රජයටත් දැනුම් දුන්න කියලා ඔබතුමා කිව්වා. මට ඉස්සෙල්ලම කියන්න මම එදා ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නේ අද අහනවා. ඔබතුමා කොහොමද මෙපමණ දෙයක් කියන්නේ? ජ්‍යොතිෂයෙන්ද නැත්නම් විශ්ව බලයක් තියනවද? මට අන්නේ ගැන පැහැදිලි කරලා දෙන්න. මගේ එහෙම ජ්‍යොතිෂය සම්බන්ධව කිසිම කරුණක් මම අදාරන්නේ. ඒ වගේම තමයි මට විශ්වෙන් පණිවිඩ දෙන්නෙත් නැහැ. කවුද ඉන්නේ විශ්වෙන් පණිවිඩ දෙන්නේ? ඒක යම් කිසි පුද්ගලයෙක් එහෙම කියනවා නම් විශ්වෙන් පණිවිඩ දෙනවයි කියලා ඔහු කියන්නේ අමූලික බොරුවක්. ඔහු කොන්ටිනිස්ලා යාගෙන් ප්‍රශ්න කරන්නේ නැතුව කෙලින්ම ඔහු වෛද්‍යවරයෙක් මනෝ වෛද්‍යවරයෙකුට ගාවට යොමු කරා නම් එතුමා කියයි එයාට තියෙන ලෙඩේ මොකක්ද කියන එක. ඒකින්ද ඒ පුද්ගලයාට අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න බැරි නිසා එයා මේ විශ්වෙන් පණිවිඩ දෙනවා කියලා කියනවා. එතකොට එතනින් ඉවරයිනේ ප්‍රශ්නේ. ඒකින්ද එතනින් එයා ගැලවෙනවා. දැන් මම එහෙම කියන්නේ නැහැ. මට කිසිම දෙවිකෙනෙකුගේ සම්බන්ධතාවයකුත් නැහැ. විශ්වෙන් පණිවිඩ දෙන්නෙත් නැහැ. මේ කතා කරන්නේ අශෝක රණසිංහ දිනු කර ආධ්‍යාත්මික දිනුව මත පිහිටා සොයාගත් කරුණු කාරණා මුල් කරගෙනයි මම ඔබතුමාලාට කතා කරන්නේ. මම කතා කරන්නේ විද්‍යාඥයින්ට මම කතා කරන්නේ ලෝකේ ඉන්න. ඔබට ඔවුන් ලෝකේ වරද්දගෙන ඉන්නේ. ඔවුන් ලෝකේ වරද්දගෙන ඉන්නේ කියන්නේ ඔවුන් සිත ගැන බලන්නේ. සිත ගැන බලන්නේ නැතුව විද්‍යාවක් ගැන කතා කරනවා කියලා කියන්නේ මුදුන් මුල කපපු ගහක් වගේ. මුදුන් මුල කපපු ගහකට ඉතින් ඒක ගොඩනගා ගන්න බෑනේ. ඒ වගේ තමයි විද්‍යාව කවදාවත් ගොඩ එන්නේ නැහැ. මේ සිත ගන්නේ නැතුව කතා කරනවා නම්. ඒක නේ සිත ගන්නේ නැතුව ලෝකේ කිසිම විද්වතෙකුට විද්‍යාවක් ගැන කතා කරන්න බෑ. ඉතින් නූතන විද්‍යාවට වෙලා තියෙන්නේ ඒකයි. ඔවුන් සිත ගැන බලන්නේ නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒකින්ද ලෝකේ සමතුලිතතාවය බිඳීමට හේතු සාධක තනි හේතුව තියෙන්නේ සිත පැත්තකින් තියලා විද්‍යාව ගැන කතා කරන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔබතුමා මේ සියලු දේවල් කියන්නේ සිත දියුණු කරගත්ත නිසා. දැන් ඔබතුමාගේ සිත දියුණු වීමෙන් ඔබතුමා සොයාගත්තු මේ කාර්යය සඳහා ගියවර වැඩසටහනේදී ඔබතුමා කිව්වා ඔබතුමා සමග විද්‍යා තාක්ෂණ කැමැතුමා එක්ක සාකච්ඡාවක් තියෙනවා. ඒ පිළිබඳව තියෙනවා කියලා. ඒක කෙරුණාද? ඇමතුමා ආවද? දැන් මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරානේ මට දේශනාවක් තියෙන අවස්ථාව ලබා දෙන්න කියලා. නමුත් එතුමා ප්‍රතික්ෂේප කරා දේශනාව දෙන්න මට. ඒක නිසා මම මේ සම්බන්ධව මම කිව්වා මේ නැවත ජනාධිපති කාර්යාලයට කියලා ඒ අධ්‍යක්ෂකතුමාට කිව්වා මට මේ අවස්ථාව ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒතර එතුමා මාව යොමු කරානේ තවත් මහත්මයෙකුට. ඒ මහත්මයාත් මාව යොමු කරා උපදේශිකාවකට. ඒතර උපදේශිකාවත් මට කතා කරලා කිව්වා ඉඩ දෙන්නේ නැත්නම් එතුමාලෝ ඉඩ දෙන්නේ නැත්නම් ඔබතුමා YouTube එකෙන් එහෙම නැත්නම් Facebook එකෙන් මේ දෙකෙන්ම කතා කරලා අහන්න ප්‍රශ්න කියන්න තියෙන දේක් ඔක්කොම කියන්න. ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැත්නම්. එහෙම කියලා කිව්වා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ජනතාව දැනුවත් කරන්න. අත් වශයෙන් මේක ජනතාව දැනුවත් විය යුතුමයි. මොකද මෙතුමන්ලා අතින් මේ සිද්ධ වෙන දේ මම ජනතාව වෙනුවෙන් මම ඉදිරිපත් වෙන්නේ ජනතාවගේ සුබ සිද්ධිය තාක්කා. ඉතින් එතුමන්ලා ඒක මගහරිනවා නම් ඒක ලොකු වැරද්දක් කරන්නේ. ඒ නිසා මම මේ YouTube එකෙන් කතා කරලා මේ කියන්නේ මේකට මේ මෙතුමන්ලාට ඉඩ දෙන්න එපා. මේක මේ ලොකු අමාරුවක වැටෙන්නේ මේ වෛරස් එක ව්‍යාප්ත වෙන්න ගත්තොත්
දැන් ගිය පාර මිලියන ගාණක් මිනිස්සු නැති වුණා ලෝකෙම. ඒ වගේ දෙයකට වැඩිය ප්‍රබල මේකක් එන්නේ ඉස්සරහට. ඒක නිසා ඒ වගේම මිලියන ගාණක් නැති වෙවි ජීවිත. එතකොට මේක ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා ලෝකෙටම. දැන් ඔබතුමා කියන හැටියට ওই රෝගය එහෙම නැත්නම් මේ භයානක වෛරසය පැතිරෙනවා කියලා මේ ලෝකේ ඉන්න ඕනි විද්‍යාඥයෝ ඕන තරම්. මේ විද්‍යාඥයන්ට බැරි වුණාද මේක හොයාගන්න? ඔබතුමා කොහොමද හොයාගත්තේ? විද්‍යාඥයෝ මේ සිත දිහා බලලා නෙවෙයිනේ ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. අජීවී වස්තුන් දෙස බලලා තමයි පරිශන පවත්වලා තමයි එතුමලා මේව හොයාගන්නේ. ඉතින් මේක මම කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය මත පිටලා නෙවෙයි. සිතේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය දෙස බලලා තමයි මම කතා කරන්නේ. ඒ දෙස බලලා කතා කරනකොට කියන්න පුළුවන් ඉදිරි අනාගතයේදී මොකක්ද සිදු වෙන්නේ කියලා. මොකද මොළේ නිර්මාණය වෙන්නේ සිත හේතු කොටගෙන. දැන් මේ සම්බන්ධව නූතන විද්‍යාවට අනුකූලව මට කතා කරන්න බෑ. මේක තියෙන්නේ බෞද්ධ දර්ශනයේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන පටිච්ච සමුප්පාදය කියලා. ඒ පටිච්ච සමුප්පාදය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුදුන් මුල. මෙන්න මෙතන තමයි දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ කොහොමද මේ සත්වයක් ලෝකෙට බිහිවීම හේතුවත් ඒ බිහිවෙච්ච සත්වයාට අවසානයේදී අත්වන ඉරණමත් බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරලා තියෙන්නේ. සම්‍යක් සම්බුදුරෙක් තමයි මේක හොයාගන්නේ. ඒ නිසා මේ ගැන විග්‍රහයක් කරන්න අනිවාර්යයෙන්ම මේ පටිච්ච සමුප්පාදයේ ගැන පොඩි විග්‍රහයක් කරන්න වෙනවා. එතනින් තමයි පේන්නේ කොහොමද මේ මොළේ නිර්මාණය වෙන්නේ සිත හේතු කොටගෙන කියලා. එන්න එතන දිහා බලලා තමයි මම කතා කරන්නේ. ඒක නිසා මේක කවදාවත් මේ ඉදිරියේදී සිදුවෙන දේවල් සම්බන්ධව කිසිම විද්‍යාඥයෙකුට අනිවාර්යෙන්ම හොයාගන්න බෑ. දැන් මොකක් හරි ලෙඩක් වෙච්ච ගමන් අලුතෙන් ලෙඩක් හැදිච්ච ගමන් විද්‍යාඥයෝ කරන්නේ කොහේ හරි ඉන්න සත්වෙක් අල්ලලා ඒ සත්තුන්ගෙන් තමයි මේ රෝගේ බෝ වෙන්නේ කියලා ඒ සත්තු ටික ඔක්කොම විනාශ කරලා දානවා. නමුත් එහෙම කරන්න මිනිස්සුන්ට එහෙම කරන්න අයිතියක් නැහැ. සබාදාමගේ ජීවීන්. ඒකින්ද මේක හොයාගන්න බැරි නිසා වෙනස් පාර්ශ්වයක් පැත්තට මේක යොමු කරන විද්‍යාඥයෝ විසින්. නමුත් මේ හැම දෙයක්ම කරන්නේ මිනිසා විසින් තමයි හැම දෙයක්ම කරගන්නේ. ඒක නිසා විද්‍යාඥයන්ට මේක දැන් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් වෙලා තියෙන හේතුව විද්‍යාඥයෝ සිත ගැන බලන්නේ නැති නිසා. සිත ගැන බලන්නේ නැතුව විද්‍යාවක් ගැන කතා කරනවා කියන්නේ ගහක මුදුන් මුල කපලා දාලා කතා කරනවා වගේ වැඩක් තමයි. මුදුන් මුල කපුවෙන් පස්සේ ගහකින් ඇති වැඩක් නැහැනේ. කවදාවත් ගොඩ ගන්න බෑ. ඒ වගේම නූතන විද්‍යාව සිත ගැන ගන්න නැති නිසා අනිවාර්යයෙන්ම ලෝකේ පවතින තාක්කල් ලෝකය දියුණු කරන්නත් බෑ. අනිත් එක ලෝකය අනිවාර්යෙන් දිගින් දිගටම විනාශයටපත් වෙනවා. ඒක නතර කරන්න හම්බ වෙන්නේ කාටවත්. ඒ නිසා ඉදිරි අනාගතයේදී අනිවාර්යෙන්ම හතර ගාතෙන් නැගිටින්න බැරි තත්ත්වයට වෛරස් රෝග ව්‍යාප්ත වෙන්න ගන්නවා. දැන් ඕක විද්‍යාඥයන්ට හොයාගන්න බැරිද කියලා? බෑ. කවදාවත් විද්‍යාඥයන්ට හොයාගන්න බෑ අනාගතයේ සිදුවෙන මේ දේවල්. ඒකට හේතුව මොකද සිත හේතු කොටගෙන මේ හැම දෙයක්ම විද්‍යාඥයෝ කරන්නේ මලක. දැන් අපි ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් ගාවට යනවා. ඔව් දොස්තර කෙනෙක් ගාවට යනවා ඔබතුමා. ගියාම ඔබතුමාට ඒ දොස්තර මහත්මයා අනුමාන කරලා බෙහෙතක් දෙනවා. ඒකෙන් සුව නුනොත් ඔබතුමාට කියනවා මට මුත්‍ර සාම්පලයක්, දේ සාම්පලයක්, එහෙම නැත්නම් මලපා සාම්පලයක් පරීක්ෂා කරලා ගේන්න කියලා. ඒකෙන් එතුමා බලලා ඒකට ප්‍රතිකාර කරනවා. නමුත් ඒ ප්‍රතිකාර වලින් සුවුනේ නැතුනොත් එතුමා මොකද කරන්නේ? ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඔබතුමා යොමු කරනවා. ඒතර විශේෂඥ වෛද්‍යවරයා කරන්නේ ඊට පොඩ්ඩක් එහාට යම් පරීක්ෂණ දිනනවා නම් ඒ ටිකත් කරලා බලනවා. මොය හොඳ කරන්න බෙහෙත් දීලා බලනකොට ඒක හොඳ වුණේ නැත්නම් විශේෂඥ වෛද්‍යවරයා කරන්නේ මොකක්ද? ඊට පස්සේ ඔබතුමා මහාචාර්යවරයෙකුට යොමු කරනවා. දැන් මහාචාර්යවරයා පරිශන පවත්ලා එතුමාත් ප්‍රතිකාර කරලා එතුමාට මේක ප්‍රතිකාර වලට එතුමාගේ ප්‍රතිකාර වලින් සුවුනේ නැතුනොත් වෙන්නේ මොකක්ද? අර රෝගියා වෙන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම අසරණ වෙනවා. මේ අසරණ වෙච්ච රෝගියා මොකද කරන්නේ? ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නැතුව ඊට පස්සේ ආ අදෘශ්‍යමාන බලවේගයන් පස්සේ ආ එළවනවා. ඔබතුමා කියන්නේ ඒතර විද්‍යාඥයන්ට මේ දැන් ඔක්කොම විද්‍යාඥයෝ අසරණ වෙලා කියලා. අනිවාර්යයෙන් අසරණ වෙලා ඉන්න විද්‍යාඥයන් ඒ අසරණ වෙලා ඉන්න නිසා තමයි එතුමන්ලා මේ පිටසක්වල ජීවීන් හොයන්නේ. පිට ග්‍රහලෝකයක ජීවත් වෙන්න උත්සාහ ගන්න ඒ අසරණ වෙච්ච කම නිසා දැන් සියලුම ජනතාව
මේ විද්‍යාඥයන් කෙරෙහි තමයි සිත යොමු කරගෙන බලාගෙන ඉන්නේ මෙතුමල්ලා දැන් මොකක්ද කරන්න කියලා. දැන් එතුමල්ලාට ජනතාවට කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියන එක දන්නේ නැතුව ඒගොල්ලෝ එතුමල්ලා දැන් මිනිස්සුන්ට පෙන්눔 කරනවා ජනතාවට පෙන්눔 කරනවා අපිට මෙච්චර දුර යන්න පුළුවන් අපි මේ යනවා මේ ග්‍රහලෝක වලට යනවා මේ යනවා අපි මේ තැනක් හොයාගන්න බලන උත්සාහ ගන්නවා කියලා මේව කළා මේ විදිහට මේ ජනතාව මුලාවටපත් කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ මම හිතන්නේ මේ විද්‍යාඥයෝ දන්නවා මේක කරන ක්‍රියාවලිය හරියන්නේ නැහැ කියලා. නමුත් එතුමල්ලාට කියා ගන්න දෙන්නේ නැතුව මේ කොච්චරක් ඉන්නවද ලෝකේ? ලෝකේ ප්‍රධානම විද්‍යාඥයෝ 60 දෙනෙක් ඉන්නවා. ඒ 60 දෙනාගෙන් එක විද්‍යාඥයෙක් තමයි අපි මේ ශ්‍රී ලංකාවේ ආචාර්ය සරත් ගුණපාල මැතිතුමා. එතුමා තමයි ලෝකේ මේ අදෝරක්ත කිරණ කැමරාව සොයාගෙන ලෝකෙට ඉදිරිපත් කරේ. ඒ වගේම එතුමාට පේටන්ට් බලපත්‍ර 25කට වැඩි තියෙනවා. ඒ නිසා මෙතුමා ලෝකෙම පිළිගත්ත විද්‍යාඥයෙක්. නමුත් මේ කිසිම විද්‍යාඥයෙකුට මේ විසඳ ගන්න බැරි එකම හේතුව මොකක්වත් නෙවෙයි මේ සිත ගැන බලන්නේ නැති නිසා. සිත ගැන බලන්නේ නැතුව අජීවී වස්තුන් වල අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියන් දෙස බලලා ලෝකේ දියුණු කරන්න උත්සාහ ගන්නවා. විද්‍යාව දියුණු කරන්න උත්සාහ ගන්නවා. අශෝක මහත්මයා දැන් ඔබතුමා කියන දේ යම් විදියකින් මේ විද්‍යාඥයන්ටත් හොයාගන්න බැරුලා තිබිලා අනාගතයේදී යම් දවසක විද්‍යාඥයෝ මේක හොයාගත්තොත් ඔබගේ දේ සාර්ථක වෙයි. යම් විදියකින් විද්‍යාඥයන්ටත් හොයාගන්න බැරි වෙලා ඔබතුමා ඔය කියන ඒ වෛරසය පැතිරීම අනාගතයේ සිද්ධ නොවුනොත් ඔබතුමා ගන්න තීරණය මොකක්ද? අපි ඊළඟ වැඩසටහනේදී බලමු ඒක කොහොමද වෙන්නේ නැත්තේ වෙනවා නම් එහෙමයි නැත්තේ වෙන්නා නම් කොහොමද කියලා අපි ඊළඟ වැඩසටහනේදී බලමු.